කොහොමද හොඳින් ඉන්නව නේද? I love me YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ මම ඉදිරිපත් කරන්නේ මීට කලින් ඉදිරිපත් කළා මම උපන් ලප සම්බන්ධයෙන් වීඩියෝ එකක්. ඒකේ දෙවෙනි කොටස තමයි අද මම ඉදිරිපත් කරන්නේ. කලින් වීඩියෝ එකේ මම ස්ථාන 5ක උපන් ලප තිබුණාම තියෙන අනාවැක ඉදිරිපත් කළා. අද ඉදිරිපත් කරනවා තවත් ස්ථාන 5ක උපන් ලප තිබීම සම්බන්ධයෙන් අනාවැකි කිහිපයක්. මුලින්ම වීඩියෝ එකට යන්න කලින් පුංචි ආදරණීය ඉල්ලීමක් කරනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයගොල්ලෝ දන්නවා මගේ මේ වීඩියෝ හරහා ඔයගොල්ලන්ට විශ්වාකර්ෂණීය ත්‍රිවිධ ක්‍රම වේද කියා දෙන ඒ වගේම ඔයගොල්ලන්ට දෛනික ජීවිතයේදී ජීවත් වෙනට අවශ්‍ය කරන පුංචි උපදේශ tips ඔයගොල්ලන්ගේ සාර්ථකත්වයේ කරා ගමන් කරන්න උදව් කරන දේවල් මගේ මේ වීඩියෝ හරහා ඉදිරිපත් කරනවා කියලා. ඒ වගේ මම හිතනවා මම මේ ඉදිරිපත් කරන වීඩියෝ වලින් ඕගොල්ලන්ගේ ජීවිතවලට යම් කිසි පුංචි හරි රුකුලක් වෙන්න ඇති කියලා. හොඳයි. එහෙමනම් කලින් වීඩියෝ එකේදී මම ඉදිරිපත් කළා ඔයගොල්ලන්ට බඩ තට්ටම් ප්‍රදේශයේ කලව සහ නළල අත කියන ස්ථාන පහේ. අද ඉදිරිපත් කරනවා ඒ වගේම ස්ථාන 5කට ඕගොල්ලන්ට අනාවැකි. බලන්න මම මේ කියන ස්ථානවල ඕගොල්ලන්ගේ උපන් ලප තියෙනවද කියලා. මෙතනදී මම ඉදිරිපත් කරන හොඳින් මතක තියාගන්න අනාවැකි. අනාවැකියක් කියලා කියන්නේ ඕගොල්ලන්ට මේ වෙනකොටත් තාම ඉටු කරගන්න බැරි වෙලා තියෙන හැබැයි ඔයාගේ ජීවිතයේ උරුම වෙච්ච දෙයක්. ඕගොල්ලන්ට උරුම වෙලා තියෙන දේ මග පාදා ගන්න තමයි. ඕගොල්ලෝ දන්නේ නැති නිසා මේ වෙනකොට නොදන්නවත්කම නිසා සමහර විට ඔයාට තියෙන ලොකු දෙයක් ඔයා තාම තේරුම් අරගෙන නැහැ. මම මේ ඉදිරිපත් කරන අනාවැකි වලින් බලන්න ඔයා ගාව මෙන්න මේ ස්ථානවල උපන් ලප තියෙනවා නම් මෙන්න මේ අනාවැකි ඔයාට සාර්ථක වෙනවා. පළවෙනිම දේ තමයි ස්ථානයේ විදිහට පිටුපස, ඒ කියන්නේ පිටපැත්ත. පිටුපසේ පිටේ ඔයාගේ කුමන හෝ ස්ථානයක පිටේ උපන් ලපයක් තියෙනවා නම් ඔයාට මොනවා හරි කරදරයක් වෙනවලා වෙදී කොහෙන් හරි කාගෙන් හරි පිහිටක් ලැබෙනවා. ඒ කියන්නේ ඔයාට කවුරු හරි පිටුපස්සෙන් ඉඳලා බාහිර පාර්ශවයකින් ඔයාට උදව්වක් අනිවාර්යයෙන්ම ලැබෙන ඔයාට උදව් අවශ්‍ය වෙලාවෙදී. සමහර වෙලාවට තියෙන්නේ මං ඒ වෙලාවේ කරදරටපත් වෙලා ඉන්නකොට දෙවි කෙනෙක් ආවා වගේ මට උදව් කළා කියලා. මම හිතුවේත් නැති අවස්ථාවක මට ලොකු දෙයක් ලැබුණා කියලා කියන්නේ. අන්න සමහර විට මේකෙදි ඔයාට මේගේ ඥාති කෙනෙක්ගෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉෂ්ට දෙවියන්ගෙන් වෙන්න පුළුවන්. ඔයාට යම්කිසි ආකාරයක උදව් ලැබෙනවා. ඔයාට පිටුපස්සෙන් ඉඳලා මුදල් ආකර්ෂණය වීම, ඒ වගේම සැප සම්පත් වගේ දේවල් ඔයාට කාගෙන් හරි කුමන හෝ ආකාරයකින් ලැබීමක් තියෙනවා පිට ප්‍රදේශයේ උපන් ලපයක් තියෙන අයගේ. ඒ වගේම තමයි තවත් ස්ථානයේ ටේල් බෝන් එක. ටේල් බෝන් එක කියලා කියන්නේ කොඳු වැට පෙළේ අවසාන ස්ථානය හා තට්ටම් ප්‍රදේශයේ ස්ථාන තියෙන්නේ. අර වලිගය වගේ තැන කියලා කියන්නේ අපි අන්න එතන තමයි ඒ පිටිපස්ස ප්‍රදේශය. එතන ඔයාට උපන් ලපයක් තියෙනවන ගොඩාක් දුරට පුංචි දරුවන් ගිහින් මම දැකලා තියෙනවා. ඒ ස්ථානේ ටේල් බෝන් එකේ ඔයාට උපන් ලපයක් තියෙනවනම් ඔයා වටා ශක්තිමත් පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඔයාට කරදරයක් වුණාම ඔයාගේ සැපේදී දුකේදී ඕනම වෙලාවක ඔයාගේ වටා ශක්තිමත් පිරිසක් ඉඳලා ඔයාට උදව් උපකාර කරනවා. ඒ කියන්නේ කිසිම වෙලාවක ඒ වගේ කෙනෙක් තනි වෙන්නේ නැහැ. කුමන හෝ ගැටලුවකදී ඇති වුණත් කිසිම වෙලාවක අසරණ වෙන්නේ නැහැ. එයා වටා ලොකු ශක්තිමත් පිරිසක් ඉන්නවා. එයාට කරදරයක් වුණොත් ඒකට පිහිට වෙන්න උදව් කරන්න වචනකින් වෙන්න පුළුවන්. ඒ වගේම මිල මුදල් වලින් වෙන්න පුළුවන්, ශ්‍රමයෙන් වෙන්න පුළුවන්. ලොකු පිරිස් බලයක් මේ ටේල් බෝන් එක ස්ථානයේ උපන් ලපයක් තියන අයට ඉන්න ලොකු පිරිස් බලයක් ඒ අයට තියෙනවා. මෙන්න මේ ස්ථානයේ උපන් ලපයක් තිබීම සම්බන්ධව. හොඳින් මතක තියාගන්න. දැන් මම මේ කියන්නේ අනාවැකිනේ මම කලිනුත් කිව්වට. එතකොට ටිකක් බලන්න ඔයා තාමත් මේ දේවල් වලින් වැඩ අරගෙන නැත්නම් ප්‍රයෝජනයක් අරගෙන නැත්නම් මේ මොහොතේ තීරණය කරන්න මම මගේ තියෙන දේවල් වලින් තාම මම ප්‍රයෝජනයක් ගත්තේ නැහැනේ කියන එක තීරණේ හිතලා ඒ දෙයින් මේ ප්‍රයෝජනයක් ගන්න. මේ දේවල් වලින් සමහර විට දැන් කලින් කිව්ව වීඩියෝ එකේ මම ඉදිරිපත් කළා ලපයක් තිබ්බ පාළියට මේ කිසිම දෙයක්
බලන් හිටියට අපිට ලැබෙන්නේ නැහැ. ඒවා පාද ගන්න ඕනේ. Tamanට ලැබෙන අවස්ථා විශ්වයෙන් ලබා දෙන මේ ආශිර්වාදයන් අපි ලබා ගන්න කටයුතු කරන්න ඕනේ. අත් දෙක බැඳගෙන හිටියයි කියලා, ගෙදරට වෙලා හිටියයි කියලා ලප තිබ්බ ඵලියට කිසිම වාසනාවක් පෑදෙන්නේ නැහැ. ඒකට මඟ පාදා ගන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. ඒකටවත් සුදුස්සෙක් බවට පත් වුණොත් විතරයි විශ්වෙන් වාට උදව් කරන්නේ. හොඳයි. තුන්වෙනි ස්ථානයේ විදිහට අත. දැන් එදා මම කිව්වා මෙන්න මේ කොටසට අත කියලා කියන්නේ මෙන්න මේ වැලිමිටියේ සිට මේ ඇඟිලි මේ පැත්ත වෙන්න පුළුවන්, මේ පැත්ත වෙන්න පුළුවන්. අත ප්‍රදේශයේ මෙන්න මේ ස්ථාන දකුණ හෝ වමේ මම මේ කියන ස්ථානවල මේ අත් දෙකේ කුමන අල්ලේ හෝ පිට අල්ලේ උපල්ලපයක් තියෙනවා නම් ඔයාට හදිසි ධනලාභයක් ලැබෙන්න තියෙනවා. හදිසි ඔයා නොහිතපු වෙලාවක නොසිතන මොහොතක ඔයාට විශාල ධනස්කන්ධයක් ලැබෙන්න නියමිතයි. එතකොට එහෙනම් හොඳින් මතක තියාගන්න මේ තාක් ඔයාට ඒ දේවල් ලැබිලා නැත්තම් ඒකට මඟ පාදා ගන්න. ඒකට සුදුස්සෙක් වෙන්න. ඒකට පොඩ්ඩක් හොයන්න සැලසුම් මොනවද කියන දේ. එතකොට තමයි ඔයාට හදිසි ධනලාභයක් ලැබෙන්නේ. සමහර විට ස්විප් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තවත් කෙනෙක්ගෙන් දෙයක් වෙන්න පුළුවන්. දායාදයක් විදිහට හදිසි ධන මේක සමහර මුදල් වලින් වෙන්න පුළුවන්, වස්තුවෙන් වෙන්න පුළුවන්, දීපල වලින් වෙන්න පුළුවන්. හදිසියෙ නොහිතන මොහොතක ඔයාට ධනලාභ ලැබෙනවා අතේ උපල්ලපයක් තියෙන අයගේ නිසා හොඳින් මතක තියාගන්න. පොඩක් මාර්ග පාදා ගන්න ඔයාට අවශ්‍ය කරන මේ දේවල් සම්බන්ධ. ඊගාව කාරණාව ස්ථානය තමයි කොලබෝන් එක. කොලබෝන් එක කියලා කියන්නේ මෙන්න මේ ස්ථානය. කොලබෝන් එකෙන් ඔයාට උපල්ලපයක් තියෙනවා නම් ඔයාට ඉක්මනින්ම හිත මිතුරන් නැති වෙනවා. යහළු මිත්‍රයන් නැති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ තුලින් ඔයාට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරගන්න පුළුවන්. ධනය වෙන්න පුළුවන්, ශ්‍රමය වෙන්න පුළුවන්. ඔයාට හොඳ විදිහට පිරිසකින් යාළු වෙලා හිතවත්කමින් එකනෝ අතර සමාජශීලී කෙනෙක්. ඔයාට පුළුවන් ඔයාගේ මුදල් ප්‍රමාණය වැඩි කරගන්න ඔයාගේ හිතවත්කමින්, මිතුරුකමින් ඉතාම හොඳ මිතුරු සම්බන්ධතා පවත්වාගෙන හොඳ අන්‍යෝන්‍ය සුහදතාවයකින් යුක්තව අනිත් අයත් එක්ක කටයුතු කරී ගැනීමේ හැකියාවක් තියෙනවා මේ කොලබෝන් එකේ උපල්ලපයක් තියෙන අය. ඒගොල්ලෝ ගොඩාක් මිත්‍රශීලී. හිත මිතුරන් නැති කරගන්න පුළුවන් මේ ගොල්ලන්ට. කිසිම විදිහක අමනාපයක් ඇති කරගන්නේ නෑ. ගොඩාක් දුරදිග බලලා කටයුතු කරන පිරිසක් තමයි මේ කොලබෝන් එකේ උපල්ලපයක් තියෙන අය. දැන් සමහර විට මේ කියන අනාවැකි වලට හාත්පසින්ම චරිත ලක්ෂණ වෙන්න පුළුවන් ඕගොල්ලන් ගාව තියෙන්නේ. එහෙනම් ඒක ඔයාගේ උරුම ලක්ෂණය නෙමෙයි. ඔයාට උරුම ලක්ෂණය තමයි දැන් මේ කියන්නේ. ඒ නිසා ඔයා හොඳ විදිහට වෙනස් වෙලා ඔයාගේ වාසනාව පාදා ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අවසාන ස්ථානයේ විදිහට මුහුණ. මෙන්න මේ මුහුණේ උපල්ලපයක් තියෙනවා නම් මම ඒක අවසානයේට තියාගත්තෙත් ඒකයි. මුහුණේ කලින් වීඩියෝ එකේ මම ඉදිරිපත් කළා නළල මැද. දැන් මෙතනදී දැන් ඒ ස්ථානයේ තියෙනවා නම් ඒ අය ඒ අනාවැකිය ලබා ගන්න. දැන් ඊට පස්සේ මේ ඉතුරු කොටස මේ මුහුණේ උපල්ලපයක් තියෙනවා නම් ඒ අය ටිකක් ජීවිතේ දුක් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි හොඳින් මතක තියාගන්න ඒගොල්ලෝ ජීවිතේ දුක් විඳකට කවදා හරි ජීවිතේ ඉතාමත් හොඳින් ජය ගන්න පිරිසක් කිසිම දවසක වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද යා දුක් විඳලා තමයි ඒ තමන්ට මුදල් වෙන්න පුළුවන් ධනෙ වස්තුව රැස් කරගන්නේ. ඒ අය ගොඩාක් මහන්සි වෙලා ලොකු කට්ටක් කාලා තමයි ඒගොල්ලන්ට ජීවිතේ ජය ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ කන කට්ට කිසිම දවසක කාටවත් වටන්න බෑ. ඉතාමත් හිත හයිය පිරිසක් තමා මේ මුහුණු ප්‍රදේශයේ මුහුණේ උපල්ලපයක් තියෙන අය. එහෙමනම් මෙන්න මේ දේවල් වලින් බලන්න ඔයාට කුමන ආකාරයෙන්ද උපල්ලප තියෙන්නේ කියලා මේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න. ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න මේ දේවල් උපදෙසක් ලබා ගන්න කියලා තිල්ලා සිටින. ඒ වගේම තමයි මේ දැනුම මාට ඕගොල්ලන්ට ලබා දීම සම්බන්ධ විශ්ව මාතාවට මම 10 වාරයක් ස්තුති කරනවා. ඒ වගේම ඉල්ලීමක් කරනවා. ඕගොල්ලන්ට මට මේ දැනුම ලබා දීමට හැකියවීම පිළිබඳ ඔබලත් විශ්ව මාතාවට ස්තුති කළ පුංචි කමෙන්ට් එකක් දාලා කළ ගුණ සලකන්න. ඕගොල්ලන්ට ඒ තුල විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාද නිරතුරුවම ලැබෙන මොකද කෙලෙහි ගුණ දන්න අයට කවුරුත් උදව් උපකාර
කරනවා. ඒ නිසා මේ දැනුම ලබා දීම සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට අවස්ථාවක් ලැබීම සම්බන්ධ විශ්ව මාතාවට ස්තුති කරලා ලස්සන කමෙන්ට් එකක් දාන්න කියලා තිල්ලා සිටිනවා. ඒ වගේම මම හිතනවා මේ ස්ථාන දැන් මම කලින් වීඩියෝ එකේ 5ක් කිව්වා, මේකෙත් ස්ථාන 5ක් කිව්වා. මේ ස්ථාන පහේ කුමන හෝ තැනක ඔයගොල්ලන්ගේ උපල්ලපයක් ඇති. ඒ නිසා මේ දේවල් සම්බන්ධයෙන් ඔයගොල්ලෝ වැඩිදුර අවධානය යොමු කරලා ජීවිතය සාර්ථක කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. ඔයගලන්ට පුළුවන් හිතන හැම යහපත් දෙයක්ම ඉටු කරගන්න පුළුවන්. හැබැයි උත්සාහය, මහන්සිය, කැපවීම අත්‍යවශ්‍ය. මේ දේවල් තියෙනවා නම් ඔයාලට ජීවිතය ජය ගන්න පුළුවන්. ඕනම ගැටලුවක් निराකරගෙන ලස්සන ගමනක් යන්න පුළුවන්. එහෙනම් මේ සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා මට කමෙන්ට් එකක් මගින් දක්වන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් හිත මිතුරන් අතර ෂෙයා කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් මේ වගේම වටිනා කියන වීඩියෝ එකකින් නැවතත් මම ඔයගොල්ලෝ හමුට එන්න. එතකන් සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න, තියෙන දේ ගැන සතුටු වෙන්න, මහන්සි වෙලා ඔයාගේ බලාපොරොත්තු කලා ඉලක්ක කරා යන්න කියලා තිල්ලා සිටින. ගිහින් එන්න. බොහොම ස්තුතියි.